පෙළ විභාගෙට ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන පාඩමක් තමයි සමීකරණ පාඩම. සමීකරණ පාඩම ඉගෙන ගන්න නම් ඔයාලට බීජීය භාග පාඩමේ ගණන් හදපු විදිහ මතක තියෙන්න ඕන. බීජීය භාග මතක නැත්නම් මම බීජීය භාග වලට වීඩියෝ එකක් කරලා තියෙනවා. උඩ කාඩ් එකේ ගිහිල්ලා ඒ පාඩම බලලා ඉවරලා මේ පාඩම බලන්නේ. මේ සමීකරණේ විසඳන විදිහ අපි බලමු. මේ සමීකරණේ සමාන කිරීමෙන් මෙහා පැත්තේ තියෙන්නේ බීජීය භාග දෙකක්. සමීකරණයෙන් එහා පැත්තේ තියෙන්නේ සාමාන්‍ය භාගය. මේ බීජීය භාග දෙක එකතු කරන්න තියෙන හන්දා ඉස්සල්ලාම අපි කරන්න ඕනේ මේ බීජීය භාග දෙක එකතු කරගන්න ඕනේ. එහෙනම් අපි ඉස්සල්ලාම මේ බීජීය භාග දෙක එකතු කරගමු. දෙන්නගේම හරය සමාන හන්දා අපිට මේ දෙන්නගේ ලවයේ තියෙන ඉලක්කම් දෙක එකතු කරන්න පුළුවන්. එහෙනම් පොදු හරය වෙන්නේ x 3යි 2යි එකතු වුනහම 5. එහෙනම් මෙයා සමානයි 2න් 1. මේ පැත්තේ මේ බීජීය භාගය මේට වඩා සුළු වෙන්නේ නැහැ. එහෙනම් මේ බීජීය භාගය සමානයි 2න් 1. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ දෙන්නාට හරස් ගුණිතය දානවා. හරස් ගුණිතය කියන්නේ මෙයාගෙන් මෙයා ಗುಣ කරනවා, මෙයාගෙන් මෙයා ಗುಣ කරනවා. ಗುಣ කරලා ඉලක්කම් දෙක අපි සමාන කිරීමේ දෙපැත්තේ ලියා ගන්න ඕනේ. එහෙනම් අපි ಗುಣ කරමු. x වරක් 1 x සමානයි 5 වරක් 2 10යි. එහෙනම් x සමානයි 10යි විදිහට අපිට මේ සමීකරණේ උත්තරේ හම්බෙනවා. එතකොට ඔයාලා මේක මතක තියාගන්න ඕන. සමාන කිරීමෙන් මෙහා පැත්තේ හම්බෙන බීජීය භාගය ඉස්සල්ලාම එකතු කරලා එයාගේ අවසාන උත්තරයක් ගන්න ඕන. ඊට පස්සේ අපට ලැබෙන බීජීය භාගයට හරස් ගුණිතය දාලා අවසාන උත්තරය ගන්න පුළුවන්. මේ ගානෙත් අපි ඉස්සල්ලාම සමාන කිරීමෙන් මෙහා පැත්තේ තියෙන බීජීය භාග දෙක එකතු කරගෙන ඉමු. එහෙනම් මේ දෙන්නාගෙන් පොදු හරය අපට ගන්න පුළුවන්. ඉලක්කම් වලින් පොදු හරය 2යි. m වල ලොකු බලය m. එහෙනම් මේ දෙන්නාගෙන් පොදු හරය 2m හදන්න ඕන. මෙයාගේ දැනටමත් 2m තියෙනවා. එහෙනම් මෙයා අපි 2m කරන්න ගුණ කරන්න ඕන 2. එහෙනම් මෙයා ගුණ කරා නම් උඩින් ඉලක්කම ගුණ කරන්න ඕන 2. මේ දෙන්නාගේම හරය සමාන හන්දා මෙයාගේ 3ට එකතු කරනවා. මෙන්න මේ දෙන්නා ගුණ කරලා එන උත්තරේ 3 වරක් 2 6. එහෙනම් මෙන්න මෙයා සමානයි භාගය. මේ පැත්තේ තියෙන උත්තරේ අපි මේ පැත්ත සුළු කරනකම් එහා පැත්තෙන් ලියාගෙන යන්න ඕනේ. 3යි 6යි එකතු වුනහම 9යි. එහෙනම් 9 8 2යි මෙයා සමානයි භාගය. දැන් අපි මේ පැත්තේ බීජීය භාගය සුළු කරලා අවසාන උත්තරයකට ගත්තා. දැන් අපිට මෙයාට දාන්න තියෙන්නේ හරස් ගුණිතය. එහෙනම් මෙයා උගුණ කරනවා මෙයාගෙන්, මෙයා උගුණ කරනවා මෙයාගෙන්. 2m එකෙන් ගුණ කරපුවාම 2m සමානයි 9 වරක් 2 18යි. දැන් අපිට තියෙන 2m ගේ උත්තරේ m ගේ උත්තරේ ගන්න අපි දෙපැත්තම බෙදනවා 2කින්. නම් මෙයා 2කින් බෙදනවා, මෙයා 2කින් බෙදනවා. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. එතකොට ඉතුරු වෙනවා m සමානයි 18 දෙකෙන් බෙදුනහම උත්තරේ 9යි. එහෙනම් අපට උත්තරේ හම්බ වෙනවා m සමානයි 9යි කියලා. මේ ගානේ අපට මේ පැත්තේ බීජීය භාග දෙකක් දීලා නැහැ. එක බීජීය භාගයක් දීලා එයාව තමයි සමාන කරලා තියෙන්නේ භාගයකට. එතකොට අපට මෙයාට එකපාරම කරන්න තියෙන්නේ හරස් ගුණිතය දාන එක. එහෙනම් මෙයා ගුණ වෙනවා මෙයාගෙන්, මෙයා ගුණ වෙනවා මෙයාගෙන්. එහෙනම් අපි මෙයා ගුණ කිරීම මෙයා ලියාගමු. 3 ගුණ කරන්න තියෙන්නේ x ධන 2. එයා සමාන වෙනවා මේ දෙන්නා ගුණ කරලා එන උත්තරයට. එහෙනම් 7 ගුණ කිරීම 3. මේකදී ඔයාලට 7 වරක් 3 21යි කියලා ලියනට වැඩිය 7 ගුණ කිරීම 3 කියලා ලියන එක ලේසි. මොකද මේ පැත්තේ 3ක් තියෙනවා, මේ පැත්තේ 3ක් තියෙනවා. එහෙනම් මේ ගුණ කිරීමේ 3 එහා පැත්තට අරන් ගියාම බෙදීමේ 3. ඒකින්ද මම මෙන්න මේ දෙන්න ගුණ කරලා එන උත්තරේ ලියන්නේ නැහැ. මේ පැත්තේ තියෙන ගුණ කිරීමේ 3 එහා පැත්තට අරන් යනවා. එතකොට 7 ගුණ කිරීම 3 එයා බෙදනවා 3න්. එතකොට මේ පැත්තේ ඉතුරු වෙන්නේ x ධන 2. දැන් ඔයාලට පේනවා මේ 3ට මේ 3 කැපෙනවා. ඒ හින්දා තමයි මම මේ දෙන්න ගුණ කරන්නේ නැතුව මේ විදිහටම ලියාගත්තේ. එහෙනම් මේ 3ට මේ 3 කැපෙනවා. එතකොට මේ පැත්තෙන් ඉතුරු වෙනවා 7. මේ පැත්තේ x ධන 2. දැන් අපිට තියෙන්නේ මෙයා විසඳන්න. ධන 2 එහා පැත්තට අරන් ගියාම ඍණ 2යි. එහෙනම් මේ පැත්තේ ඉතුරු වෙනවා x 7 ඍණ 2. 7න් 2ක් අඩු වුනහම 5යි. එහෙනම් අපිට අවසාන උත්තරය ගන්න පුළුවන් x සමානයි 5යි කියලා. මේ ගානත් අපි විසඳමු. ඉස්සල්ලා අපි සමාන කිරීමෙන් මෙහා පැත්තේ තියෙන බීජීය භාග දෙක එකතු කරගන්න ඕනේ. එහෙනම් මේ දෙන්නාගේම පොදු හරය බලමු. මෙතන තියෙන්නේ 5. එහෙනම් ඉලක්කම් වලින් 5 දෙන්නාගේම x තියෙනවා නම් x. එහෙනම් මෙයා තමයි පොදු හරය. දැන් අපි මේ භාග දෙකේම හරය 5යි x කරගන්න ඕනේ. මෙයාගේ දැනටමත් 5යි x තියෙනවා. එහෙනම් මෙයාව ගුණ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාගේ තියෙන x එයා 5යි x කරන්න ගුණ කරනවා 5න්. එහෙනම් යට ගුණ කරා නම් උඩත් ගුණ කරනවා 5.
එහෙනම් මෙයාට එකතු කරන්න තියෙන්නේ 5 වරක් 1 5. මේ උත්තරේ සමානයි 2. එහෙනම් මෙයා අපි සුළු කරගමු. 5යි 3යි එකතු වුනහම 8යි. එහෙනම් 5යි x උඩ 8 සමානයි 2. දැන් මේ පැත්තේ වීජ්‍ය භාගය සුළු කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙයාට හරස් කුණිතය දාන්න. හරස් කුණිතය දාන්න දැන් මෙයාව භාගයක් විදිහට නෙවෙයි තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් විදිහට. පූර්ණ සංඛ්‍යාවක් නම් මෙයාව භාගයක් විදිහට ලියාගත්තොත් මෙයාගේ යට තියෙන්නේ 1. එහෙනම් දැන් අපිට හරස් කුණිතය දාන්න තියෙන්නේ මෙයා ගුණ කරනවා මෙයාගෙන්, මෙයා ගුණ කරනවා මෙයාගෙන්. 5 වරක් 2 10යි x සමානයි 8 වරක් 1 8. දැන් 10x තියෙන්නේ. එහෙනම් අපි x ගේ පිටුර ගන්න දෙපැත්තම බෙදනවා 10. 10ට 10 කැපෙනවා x සමානයි. මේ දෙන්නම බෙදෙනවා 2කින්. 8ට 2 ඒවා 4යි. 10ට 2 ඒවා 5යි. එහෙනම් අපිට මෙයාගේ උඩින් ඉතුරු වෙනවා 4, යටින් ඉතුරු වෙනවා 5. මෙයාව මේට වඩා සුළු කරන්න බෑ. එහෙනම් අපි මෙයාව අවසාන උත්තරයේ විදිහට ලියන්න ඕනේ. එතකොට ඔයාලා මේක බෙදලා දශම වලින් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාව සාමාන්‍ය භාගයක් විදිහට තිබ්බහම උත්තරේට ප්‍රමාණවත්. මේ ගානේ ඉස්සෙල්ලාම අපි මේ වීජ්‍ය භාග දෙක අඩු කරලා ඉමු. එහෙනම් මේ දෙන්නාගේ පොදු හරය ගන්න ඕන 5යි 3යි නම් පොදු හරය විදි ඉලක්කම් වලින් ගන්න වෙන්නේ 15. දෙන්නගේ x ඉන්නවා නම් x. එහෙනම් මේ දෙන්නාගේ මහරයේ 15යි x හදන්න ඕන. එහෙනම් 5 15 කරන්න ගුණ කරනවා 3න්. x තියෙන හන්දා x කින් ගුණ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරය 3න් ගුණ කරා නම් ළවයක් ගුණ කරනවා 3. 3ix 15ix කරන්න ගුණ කරන්න ඕන 5න්. එහෙනම් උඩ එක්කෙනක් ගුණ කරනවා 5. දැන් අපි මේක අඩු කරමු. 4 වරක් 3 12යි ඍණ 5 වරක් 1 5යි. ඒන උත්තරේ සමානයි 30න් 7. 12න් 5ක් අඩු නම් උත්තරේ 7යි. එහෙනම් මේ වීජ්‍ය භාගය සමානයි 30න් 7. දැන් අපි මෙයාට හරස් කුණිතය දාමු. එතකොට මෙයා ගුණ කරන්න ඕන මෙයාගෙන්, මෙයා ගුණ කරන්න ඕන මෙයාගෙන්. 15x ගුණ කරන්න තියෙන්නේ 7. මම මෙයාව ගුණ කරන්න නැතුව ලියා ගන්නවා 15x ගුණ කිරීම 7 සමානයි 7 වරක් 30 විදියට. ගුණ කිරීම 30. මේ පැත්තේ තියෙන ගුණ කිරීමේ 7 එහා පැත්තට ගියොත් බෙදීමේ 7. එහෙනම් 15x සමානයි 7 ගුණ කිරීම 30 බෙදීම 7. එතකොට මේ 7ට මේ 7 කැපිලා ගිහිල්ලා මේ පැත්තේ ඉතුරු වෙන්නේ 30. එතකොට අපිට ලියන්න පුළුවන් 15x සමානයි 30 විදිහට. දැන් x ගේ උත්තරය ගන්න අපි දෙපැත්තම බෙදන්න ඕන 15න්. එහෙනම් මෙයත් බෙදනවා 15න්, මෙයත් බෙදනවා 15න්. එතකොට 15ට 15 කැපෙනවා. 30 15න් බෙදුනහම උත්තරේ 2යි. එහෙනම් අපට උත්තරේ ලියන්න පුළුවන් x සමානයි 2 විදිහට. මෙයා විසඳද්දී මේ පැත්තේ තියෙන එක වීජ්‍ය භාගයයි. එහෙනම් අපි ඉස්සල්ලාම මේ ධන එක එහා පැත්තට රන් යන්න. එතකොට ධන එක එහා පැත්තට රන් ගියාම ඍණ 1යි. එහෙනම් 3 ඍණ 1 මේ පැත්තෙන් ඉතුරු වෙනවා x උඩ 4. එහෙනම් 3 එකක් අඩු වුණාම 2යි. එහෙනම් මේ පැත්තෙන් ඉතුරු වෙන වීජ්‍ය භාගය සමාන වෙනවා 2ට. දැන් මෙයාට තමයි හරස් කුණිතය දාන්න තියෙන්නේ. එහෙනම් මෙයාගේ අර තියෙන ඉලක්කම 1. එහෙනම් මෙයාව මෙයාගෙන් ගුණ කරනවා. මෙයාව මෙයාගෙන් ගුණ කරනවා. x වරක් 2 2ix සමානයි 4 වරක් 1 4යි. දැන් 2ix තියෙන්නේ x ගේ අගය හොයන්න අපි දෙපැත්තම බෙදන්න ඕන 2කින්. නම් මෙයාත් බෙදනවා 2කින්, මෙයාත් බෙදනවා 2කින්. 2ට 2 කැපුණා x සමානයි 4 2කින් බෙදුනහම උත්තරේ 2යි. එහෙනම් අපට අවසාන උත්තරේ හම්බ වෙනවා x සමානයි 2 විදිහට. මේ ගානේ ඉස්සල්ලාම මේ පැත්තේ තියෙන වීජ්‍ය භාග දෙක අඩු කරගෙන ඉමු. එහෙනම් මේ දෙන්නාගේ පොදු හරය ගමු. දෙන්නාගේ ඉලක්කම් වල පොදු හරය 2 x පද වලින් x. මෙයාගේ හරය දැනටමත් 2x තියෙනවා. එහෙනම් මෙයාව ගුණ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාගේ හරයේ තියෙන x කරන්න ඕන 2x. එහෙනම් මෙයාව ගුණ කරනවා 2කින්. එහෙනම් උඩ එක්කෙනක් ගුණ කරනවා 2කින්. එහෙනම් මෙයා 7 ඍණ 3 වරක් 2 6යි. එයා සමානයි 3. 7න් 6ක් අඩු වුණාම 1යි. එහෙනම් අපිට එනවා මෙන්න මේ වීජ්‍ය භාගය සමානයි 3ට. දැන් අපිට මෙයාට හරස් කුණිතය දාන්න තියෙනවා. එතකොට 3 ඉලක්කමයට තියෙන ඉලක්කම 1. මෙයා ගුණ කරනවා. මෙයාගෙන් මෙයා ගුණ කරනවා. මෙයාගෙන් දෙවරක් 3 6යි x සමානයි 1 වරක් 1 1යි. දැන් අපිට x ගේ උත්තරය ගන්න තියෙනවා. x ගේ උත්තරය ගන්න අපි දෙපැත්තම බෙදන්න ඕන 6න්.
නම් මෙයත් බෙදනවා 6න් මෙයත් බෙදනවා 6. 6ට 6 කැපෙනවා. එතකොට x සමානයි උත්තරේ හම්බ වෙනවා. මේ භාගය මීට වඩා සුළු වෙන්නේ නැහැ. එහෙනම් අපි මෙයාව මේ විදිහට ලියමු. 6න් 1යි. එහෙනම් මේක තමයි අවසාන උත්තරය.